අයිබෝවන් හැම දෙනාටම. ඉතින් ඔන්න අදත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවේ. අද කතාවේ නම තමයි හැපි නිව් ඉයර්. ඉතින් ඒ කියන්නේ සිංහල අලුත් අවුරුද්ද. කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඕගොල්ලන්ට අවුරුද්දෙන් පස්සේ ගේන ලස්සන කතාවක් තමයි මේ. ඉතින් මුලින්ම ඕගොල්ලන්ට මං විශ් කරලා ඉන්නම්. ඉතින් හැමෝන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් අපි යමු අපේ අද කතාවට. ඉතින් ඔන්න එක්තරා ලස්සන ගමක් තිබ්බා. ඉතින් මේ ගමටත් අවුරුදු උදා වුණා. ඉතින් මේ ගමේ හිටියා චන්ඩි කියලා හරිම සුරුබුහුටු කෑම කන්න ගොඩක් කැමති ඒ වගේම හරිම දඟකාර පුංචි පොඩ්ඩෙක්. ඉතින් ඔය තියෙන්නේ එයාගේ ගෙදර. එයා හුඟක් දඟයි. ඉතින් මෙදා පාර අවුරුද්දට එයාලගේ ආච්චි සීයයි ආවා. ඉතින් අපේ චන්ඩිට හරිම සතුටුයි. ඉතින් ඒගොල්ලන් ගේ ඇතුළට ගිහිල්ලා සීයා මල්පොච්චි හිමස් කරන්න උදව් වුණා. එතකොට තාත්තයි සීයයි දෙන්නම එකතු වෙලා ගෙවල් අස් කරන වැඩ කරා. එතකොට ආච්චි හිම කුස්සිය බරටම වැඩ කොකිස් බදිනවා. ඉතින් ඒ වගේම අපේ අම්මා කෑවුම් උයනවා, එක රස කැවිලි හදනවා. ඉතින් ඔන්න හැම ගෙදරකම මේ වෙද්දි කොකිස් කැවුම් උයනවා, ඒ වගේම රබන් ගහනවා. හරියට හැමෝම සතුටින් අවුරුද්දට ලෑස්ති වෙනවා. අවුරුදු උදාව ආවා. කිරි ඉතුරුවා. ඉතින් මේ චන්ඩිගේ ගෙදරත් කිරි ඉතුරුවා. ගමේ හැම ගෙදරකම වගේ කිරි ඉතුරුවා. ඉතින් ඔන්න කෑම කන වෙලාවට චන්ඩිගේ අම්මා රස කෑම මේස ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඔන්න චන්ඩිට ඕක දිහා බලන් ඉන්න බැරි වුණා. චන්ඩි කරේ බඩ පැලෙනකන් කෑම ටික කාපු එක. ඉතින් චන්ඩිගේ හපන්කම දන්න අම්මා කලින් තව කෑම ටිකක් ලෑස්ති කරලයි තිබ්බේ. ඉතින් ඒවා චන්ඩිට පේන්නේ නැති වෙන්න හංගලා තමා තිබ්බේ. ඉතින් ඔන්න කෑම මේසයක් ආයෙ ලෑස්ති කරා. ඉතින් හැමෝම කැවුම් කොකිස් එහෙම කෑවා. ටික දවල් වුණා. ඉතින් දවල් කෑමත් හැමෝම එකතු වෙලා සතුටින් අරගත්තා. දැන් ඔන්න චන්ඩිලාගේ ගමේ අවුරුදු උත්සවය. ඉතින් අවුරුදු උත්සවයට ඔන්න බනිස් කෑමේ තරඟය ආරම්භ වුණා. ඉතින් චන්ඩිට බනිස් ගෙඩිය අල්ල ගන්නවත් බැරි වුණා. චන්ඩිට ගොඩාක් දුක හිතුණා. කමක් නෑ, මම ඊළඟ තරඟට යනවායි කියලා චන්ඩි හිතුවා. ඉතින් ඔන්න ඊළඟ තරඟය ආවා. පෝරගෝනි පැනීම. ඉතින් ඉර ළඟට එද්දිම චන්ඩිව දඩෝස් බඩෝස් ගාලා වැටුණා. ඉතින් චන්ඩිට ගොඩාක් දුක හිතුණා. ඉතින් චන්ඩිගේ සීයා ළඟට ගියා. එයාගේ සීයා කිව්වා කමක් නැහැ, තරගෙට සහභාගී වෙන එකයි පුතේ වැදගත්කම කියලා. ඉතින් චන්ඩි ඊළඟ තරගෙටත් සහභාගී වුණා. චන්ඩිට හැබැයි හොඳටම දුවන්න පුළුවන්. ඉතින් චන්ඩිගේ දුවන තරඟය ඔන්න ආවා. ඉතින් ඔන්න හැමෝටම කලින් හයියෙන් චන්ඩි දිව්වා. දිවලා ඒකෙන් තෑග්ග දිනාගත්තා. ඉතින් ඔන්න චන්ඩිගේ හපන්කම් බල ඉඳපු ආච්චි සීයයි දැන් ඔන්න ආයෙ ගමේ යන්න ලෑස්ති වෙනවා. ඉතින් චන්ඩිට වගේම හැමෝටම ගොඩාක් දුක හිතුණා. ඉතින් ඔන්න ඔය විදියට ඒගොල්ලෝ ගෙදර සතුටින් අවුරුදු සැමරුවා. ඉතින් ඒගොල්ලෝ ආගමික වතාවත් වල යෙදුණා. ඒ වගේම කෑම හෙමත් හුවමාරු කරගත්තා. ඉතින් අදට කතාව අවසන්. අපේ කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඒ වගේම ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලන්ට සුබම සුබ දවසක්. බයි බයි.